Hi guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද අපි තවත් අලුත් වීඩියෝ එකක් අරන් යන්න හිතුවා. අද අපි යනවා ITC රත්නදීප හොටෙල් එකේ ලන්ච් බුෆේ එක try කරන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු. මේ හොටෙල් එක තියෙන්නේ ගෝල්ෆ් පේස් එක ඉස්සරහා. ඔයාලට පේනවා ඇති ගයිස් අපි දැන් හොටෙල් එකට ඇතුල් වෙලාත් ඉන්නේ. සිකියුරිටි ක්ලියරන්ස් වලින් පස්සේ අපට පුළුවන් හොටෙල් එන්ට්‍රන්ස් එකට යන්න. මේ විදියට ටික දුරක් වෙහිකල් එකේ යන්න ඕනේ හොටෙල් එන්ට්‍රන්ස් එකට. මේ තියෙන්නේ හොටෙල් එන්ට්‍රන්ස් එක. මෙතන ඉඳලා අපට පුළුවන් අපි කැමති නම් වැලේ පාකින් යූස් කරන්න. එහෙම නැත්නම් අපේ කාර් එක අපට කාර් පාක් එකට ගිහිල්ලා පාක් කරලා ලිෆ්ට් එකේ මේ විදියට හොටෙල් එන්ට්‍රන්ස් එකට යන්න පුළුවන්. මේ තියෙන්නේ guys හොටෙල් එන්ට්‍රන්ස් එක. ඇත්තටම මේ දවස්වල ක්‍රිස්මස් සීසන් එක නිසා ගොඩක් ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන මාරම ලස්සනයි. මෙතන එයාලගේ ක්‍රිස්මස් ස්ටෝල් එකක් තියෙනවා. මෙතන ගොඩක් ලස්සන ක්‍රිස්මස් ඕනමන්ට්ස් තියෙනවා අපට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ හොටෙල් එක ලොබි එකේ ඉන්නේ. ලොබි එක ගොඩක් ලස්සනට ඩිසයින් කරලා තියෙනවා ක්‍රිස්මස් වලට. ඔයාලට පේනවා ඇති. හොටෙල් ලොබි එකෙන් ඇතුල් වෙනකොටම ගයිස් මෙන්න මේ වගේ ගොඩක් ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ වගේ ලස්සන බෙයා ෆැමිලි එකක් ඉන්නවා. ගොඩක්ම ලස්සනයි ගයිස්. එයාලා ගොඩක් ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක් හදලා තියෙනවා. ගොඩක් ලොකුයි. ඔයාලට කියන්න ඕනේ යාළුවනේ මේ අපේ ෆස්ට් වීඩියෝ එක. අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ ගොඩක් ලස්සන වීඩියෝස් ඔයාලට අරගෙන එන්න. අලුත් YouTube channel එකක්. ඔයාලට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම ඉන්න කියලා. ITC රත්නදීප හොටෙල් එකේ ලොබි එක ගොඩක් ලොකුයි. ඒ වගේම ගොඩක් ලස්සනට මේ ලොබි එක ඉන්ටීරියර් ඩිසයින්ස් එයාලා කරලා තියෙනවා. මේ තාමත් අපි ඔයාලට පෙන්නන්නේ ක්‍රිස්මස් ට්‍රී එක. ඒ තරමටම මේ ක්‍රිස්මස් ට්‍රී එක ගොඩක් ලස්සනයි guys. මේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ITC රත්නදීප හොටෙල් එකේ ඉන්ටීරියර් ඩිසයින්ස් ලස්සනටම කරලා තියෙනවා ලොබි එකේ. මේ තියෙන තවත් බෙයා ෆැමිලි එකක්. ඉතින් මේ ලොබි එක කොහොමත් කලර්ෆුල් විදියට තමයි එයාලා ඩිසයින් කරලා තියෙන්නේ. මේ ක්‍රිස්මස් ඩෙකොරේෂන් එක ලොබි එකේ කලර්ෆුල් බව තවත් ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඇත්තටම මේ ලොබි එකේ අපි ගොඩක් වෙලා හිටියා. අපිට ටයිම් තිබ්බ නිසා ගොඩක්ම ලස්සනයි guys. ෆොටෝස් ගන්න ගොඩක් ලස්සන ප්ලේසස් මෙතන තියෙනවා. අපි ගොඩක් ෆොටෝස් ගත්තා. මේ ඉන්නේ ඉතින් මම මේ වගේ බබාලා දෙන්නත් එක්ක. මෙතන අපි ගොඩක් ෆොටෝස් ගත්තා guys. දැන් අපි මේ ස්කැවේටර් එකේ 3rd floor එකට යනවා ලන්ච් බුෆේ එකට. මෙයාලගේ ලන්ච් බුෆේ එක ස්ටාර්ට් කරන්නේ දවල් 12ට. 12 ඉඳන් 3 වෙනකන් ලන්ච් බුෆේ එක තියෙනවා. මේ තියෙන්නේ guys ස්කැවේටර් එක ළඟ ගොඩක් ලස්සනට ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් දාලා තියෙනවා. හරිම ලස්සනයි. දැන් අපි 3rd floor එකට ඇවිල්ලා ඉන්නේ. 3rd floor එකේ තියෙන Indian Ocean Pavilion කියන රෙස්ටෝරන්ට් එකේ තමයි ඉන්ටර්නැෂනල් ලන්ච් බුෆේ එක එයාලා සර්ව් කරන්නේ.
දැන් අපි රෙස්ටෝරන්ට් එක ඇතුළට යමු guys. බුෆේ එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. මේ පැවිලියන් ඩෙලි කියන සෙක්ෂන් එක මෙතන සැලඩ්ස් වර්ග තමයි තියෙන්නේ. යන ගොඩක් ලස්සන කලර්ෆුල් විදියට තියලා තියෙනවා සැලඩ්ස් වර්ග. මෙතන චීස් ප්ලැටර්ස් තියෙනවා, රේසින්ග්ස් තියෙනවා, සන්ෆ්ලවර් සීඩ්ස් තියෙනවා, පික්ස්, ඒ වගේම කෝල්ඩ් කට්ස්, මේ වගේ ගොඩක් කෑම වර්ග මෙතන තියෙනවා guys. මෙතන guys ඔයාලා රෙඩිමේඩ් සැලඩ් කන්න කැමති නැත්නම් ඔයාලට කස්ටමයිස් කරගෙන සැලඩ්ස් හදා ගන්න පුළුවන් ඩ්‍රෙසින්ග්ස් වර්ග මෙතන තියෙනවා. ඒ වගේම මේ තියෙන සැලඩ් කෝනර් එක මෙතන රෙඩිමේඩ් සැලඩ් තියෙනවා. මෙතන chicken with beef සැලඩ් තියෙනවා, tuna සැලඩ් තියෙනවා, egg සැලඩ් තියෙනවා, තව beef with red beans සැලඩ් තියෙනවා. මේ මෙතන Thai noodles එකක් තියෙනවා guys. ඇත්තටම මේ සැලඩ්ස් වර්ග ඔක්කොම ගොඩක්ම රසයි. ගොඩක් varieties වලින් සැලඩ්ස් වර්ග මෙතන තියෙනවා. මේ තියෙන size Asian kitchen එක. මෙතන jasmine rice තියෙනවා. මෙතන vegetable salt and pepper dish එකක් තියෙනවා. ඒ වගේම Korean style chicken dish එකක් තියෙනවා. මෙන්න මෙතන යාළුවනේ මම තව ගොඩක්ම ආස තැනක්. මෙතන අපිට tom yum soup එකක් හදා ගන්න පුළුවන්. මෙයාලට කිව්වහම අපි ආස විදියට ස්පයිසි විදියට ඕන නම් ස්පයිසි විදියට, ස්පයිසි නැතුව ඕන නම් එහෙම අපි ආස විදියට මෙතන තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා එයාලා අපිට රසම රස tom yum soup එකක් හදලා දෙනවා. ඇත්තටම මෙතන මේ tom yum soup එක මෙයාලගේ tom yum soup එක නම් ගොඩක්ම රසයි. මේ පේනවනේ මෙයාලා අපි කියන විදියට අපි ආස ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා හදනවා. ඉතින් guys ඔයාලත් මේ ITC රත්නදීප හොටෙල් එකේ ලන්ච් බුෆේ එකට ආවොත් මෙන්න මේ tom yum soup එක බොන්න නම් අමතක කරන්න එපා. ගොඩක්ම රස soup එකක් මේක. මම නම් ගොඩක්ම ආස වුණා මේ soup එකට. ගොඩක්ම රසට එයාලා ඒ soup එක අපිට හදලා දෙනවා. මේ තියෙන්නේ යාළුවනේ Kitchen of India. ඉන්දියන් කෑම කන්න ආස ඔයාලට මෙන්න මෙතනින් රසම රස ඉන්දියන් කෑම කන්න පුළුවන්. රසම රස බිරියානි එකක් තිබ්බා. මෙන්න මේ බිරියානි එක නම් ගොඩක්ම රසයි guys. තාම මෙතන ඉන්දියන් කෑම වර්ග ගොඩක් තියෙනවා. ඇත්තටම මේ හොටෙල් එකේ කෑම නම් ඔක්කොම වගේ ගොඩක්ම රසයි. ඉතින් මේ තියෙන්නේ පීසා වර්ග දෙකක් මෙතන තිබුණා. බාබකියු සොසේජස් පීසා, ඒ වගේම ග්‍රිල්ඩ් වෙජිටබල් පීසා. පීසා එකත් ගොඩක්ම රසයි. මෙතන තියෙන්නේ egg roti. මේ egg roti එක නම් ගොඩක්ම රසයි. මොකද ඒක කොච්චර රසද කියනවා නම් ඉක්මනට ඉවර වෙනවා. මේ තියෙන්නේ fried rice එක. මෙතන පොල් සම්බෝල තිබුණා, chili paste, කරවල බැදුම්, සීනි සම්බෝල, අච්චාරු, ඒ වගේ ගොඩක් කෑම වර්ග මෙතනත් තිබුණා. මෙතන beef pack curry එකක් තියෙනවා, නිගම්බු fish curry එකක් මෙතන තියෙනවා. මෙතන mushroom tempered එකක් තියෙනවා.
ඉතින් මෙතන සුප් වර්ග දෙකක් තිබුණා. මේ සුප් වර්ගයකටත් මම try කළා. ගොඩක්ම රසයි. මෙතන යාළුවනේ තියෙන්නේ bread items. bread items නම් වැඩි අපි try කළේ නැහැ. මොකද මෙතන මෙච්චර කෑම වර්ග තියෙද්දි ඉතින් bread කාලා බඩ පුරව ගන්න ඕන කමක් තිබුණ නැති නිසා දැන් මෙතන තියෙන්නේ ගොඩක් meat items වර්ග. ඇත්තටම ඔයාලට කියන්න ඕනේ මේ රෙස්ටෝරන්ට් එකේ කෑම නම් මාරම රසයි. මේ තියෙන යාළුවනේ මම බුෆේ එකේ ආසම සෙක්ෂන් එක ඩෙසර්ට් සෙක්ෂන් එක. මෙතන ඉස්සෙල්ලාම කට් ෆෘට්ස් තිබ්බා. ඊට පස්සේදී ඩෙසර්ට් වර්ග ගොඩාක් තිබුණා. ඉතින් මේ ඩෙසර්ට් වර්ග ගොඩක් ලස්සනට එයාලා කලර්ෆුල් විදියට ගොඩක් ලස්සනට ඇරේන්ජ් කරලා තිබ්බා. ඒ වගේම ලස්සන වගේම ඒ වගේ රසත් තිබුණා. ගොඩක් රසයි මේ ඩෙසර්ට් වර්ග හැම එකක්ම. විවිධ පුඩින් වර්ග ඒ වගේම කේක්ස් වර්ග ගොඩක් මේ ඩෙසර්ට් කෝනර් එකේ තිබුණා. මේ වගේ ලස්සන ෆුඩ් ආර්ට්ස් ගොඩක් තිබුණා මේ බුෆේ එක පුරාම. මේ කේක්ස් වර්ග ඇත්තටම මේ කේක්ස් වර්ග ගොඩක්ම රසයි. මේ තියෙන්නේ අයිස්ක්‍රීම් වර්ග 6ක් තිබුණා. ඒ අයිස්ක්‍රීම් උත් ගොඩක්ම රසට තිබුණා. ඉතින් යාළුවනේ ඔයාලා මේ බුෆේ එකට එනවා නම් කලින් රිසර්වේෂන් එකක් දාලා එන්න. per person price වෙන්නේ 6900යි. හැබැයි ඒ මුදලට නම් කන්න කෑම වර්ග ගොඩාක් මේ බුෆේ එකේ තිබුණා. ඉතින් යාළුවනේ අපි දැන් මේ බුෆේ එකේ එන්ට් එකට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට ආයෙත් ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා අපේ channel එක subscribe කරලා අපිත් එක්ක ඉන්න. පළයා comment section එකේ comment කරන්න අපේ videos ගැන. ඉතින් දිගටම අපිත් එක්ක ඉන්න කියලා අපි ඔයාලට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් ඔයාලා හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්න. අපි ගිහින් එන්නම්. ආයෙත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු. සතුටින් ඉන්න ඔයාලා හැමෝම